මිතුරු පෙත් සම්බන්ධයෙන් ඔයාලා නිතරම මගෙන් අහන ප්‍රශ්න වලට පිළිතුරු වීඩියෝ එකක් තමයි මේ අරගෙන ඉන්නේ. මේ පිළිතුරු වීඩියෝ එකේ දෙවෙනි වීඩියෝ එක. ඉතින් මේකේ පළවෙනි වීඩියෝ එක තියෙනවා. ඒක ඔයාලට ගිහින් බලන්න පුළුවන්. ඉතින් ඉතිරි ප්‍රශ්න ටික තමයි මේ වීඩියෝ එකේ ඇතුළත් වෙන්නේ. මොකද එකම වීඩියෝ එකට මේ ප්‍රශ්න ටික ඔක්කොම ඇතුළත් කරාම ඔයාලට බෝරින් වෙන නිසා නැත්නම් වීඩියෝ එක ගොඩාක් දුරට ඇදෙන නිසා තමයි මේ විදිහට කොටස් දෙකකට වීඩියෝ එක ඇතුළත් කරේ. ඒ නිසා පළවෙනි වීඩියෝ එකෙත් ඔයාලා නිතරම අහන ප්‍රශ්න වලට පිළිතුරු තියෙනවා. ඒක බලන්න පුළුවන්. ඒත් එක්කම මේ වීඩියෝ එකෙත් මුලින් ඉඳන් අග වෙනකන් රැඳිලා ඉන්න පුළුවන්. මේකෙදි ඔයාට ඇති වෙන ප්‍රශ්නේ ඇතුළත් වෙලා තියෙන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් ඔයාලා දැනුවත් වෙලා හිටියොත් හොඳයි කියලා හිතෙන තවත් ප්‍රශ්නයක් තියෙනවා. කෙනෙක් අහලා තියෙනවා පෙති පාවිච්චි කර කර ඉදි දුඹුරු පාට පෙති දෙකක් බොනකොට මේසස් හැදුනා. එතකොට මම ඉතුරු දුඹුරු පාට පෙති ටික නොබී අලුත් පෙති කාඩ් එකක් පටන් ගන්න ඕනේද කියලා. අයියා අහන්නේ එයා මේ මිතුරු පෙති පාවිච්චි කර කර ඉදි එයා දුඹුරු පාට පෙති පටන් අරන් පෙති දෙකක් බොනකොටම එයාට මේසස් වීම සිද්ධ වුණා. එයා එතකොට අනිත් ඉතුරු දුඹුරු පාට පෙති ටික බොන්නේ නැතුව අලුත් පෙති කාඩ් එකක් පටන් ගන්න ඕනද කියලා තමයි අහලා තියෙන්නේ. එහෙම කරන්න එපා. ඔයා ඉතුරු දුඹුරු පාට පෙති ටිකත් බොන්න ඕනි. ඒ નિયમિત දවස්වලට નિયમિત පිළිවෙලට ඉතිරි දුඹුරු පාට පෙති ටිකත් පිළිවෙලට බොන්න. ඊට පස්සේ ඒ ටික ඉවරුණාට පස්සේ තමයි ඔයා අලුත් පෙති කාඩ් එකක් පටන් අරගෙන පිළිවෙලට බොන්න පටන් ගන්න ඕනේ. ඉතින් ඉතුරු දුඹුරු පාට පෙති ටික විසි කරන්න එපා. කොයි වෙලාවකවත් අලුත් පෙති කාඩ් පාවිච්චි කරන්න යන්නත් එපා. පිළිවෙලටම සම්පූර්ණයෙන්ම පෙති කාඩ් එක පාවිච්චි කරන්න ඕන. ඒත් එක්කම අහලා තියෙන තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ හා සමානව යන එකක්. දුඹුරු පාට පෙති බොන කාලෙදී, ඒ කියන්නේ අර යකඩ පෙති ටික බොන කාලෙදී ලිංගිකව එකට එකතු වෙන්න හොඳ නැද්ද? මේ යකඩ පෙති ටික බොන කාලෙදී ලිංගිකව එකට එකතු වුණොත් ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්ද? ඒකත් ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මේක කීප දෙනෙක්ම අහලා තිබුණා මම දැක්කා. මේ දුඹුරු පාට පෙති ටික, මේ යකඩ පෙති ටික බොන කාලෙදී මේ ලිංගිකව එකට එකතු වෙන්න හොඳයිද නැද්ද? නැත්නම් මේ කාලෙදී ලිංගිකව එකට එකතු වුණොත් ශුක්‍රාණු ඇතුල් වීමක් සිද්ධ වුණොත් ගැප් ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්ද කියලා තමයි මේ අහන්නේ. සාමාන්‍යයෙන් මේ කාලේ ලිංගිකව එකට එකතු වුණා කියලා මේ දුඹුරු පාට පෙති ටික තියෙන කාලෙදී නැත්නම් මේ මේසස් වීම සිද්ධ වෙලා තියෙන කාලෙදී ලිංගිකව එකට එකතු වුණා කියලා දරු පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ශුක්‍රාණු ඇතුල් වීමක් සිද්ධ වුණත් දරු පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ගැන ඔයාලා සැකයක් බයක් තියාගන්න අවශ්‍ය නැහැ. තවත් ඉතාමත් හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා කෙනෙක්. මුල් වරට පෙති ගන්න කෙනෙක් කවදා ඉඳන්ද පෙති පටන් ගන්න ඕනි කියලා අහලා තියෙනවා. සාමාන්‍යයෙන් නම් ඔයා මේසස් වීම සිද්ධ වෙලා නම් ඉන්නේ. මේ මේසස් වීම සිද්ධ වෙලා මුල් දින 5 තුල ඔයාට කැමති දවසක පෙති පටන් ගන්න පුළුවන්. මේසස් වීම සිද්ධ වෙලා තියෙද්දි මේ මුල් දින 5 තුල ඔයා කැමති වෙලාවක කැමති අවස්ථාවක පෙති පටන් ගන්න පුළුවන්. ඉතින් මේ මුල් දින 5 පහුවෙලා මේ අතරමැද අවස්ථාවක, ඒ කියන්නේ ඔසප් චක්‍රයේ අතරමැද අවස්ථාවක නම් මේසස් වීම සිද්ධ වෙලා ඉවර වෙලා නම් ඔයා පටන් ගන්නෙ. ඔයා මේ පටන් ගත්ත දවසේ ඉඳලා දින 7ක් ආරක්ෂා වීම සිද්ධ වෙන්න ඕනේ. එක්ක ලිංගිකව එකට එකතු නොවී ඉන්න ඕනේ. නැත්නම් ලිංගිකව එකට එකතු වෙනවා නම් කොන්ඩම් හරි යූස් කරලා ඔයා ආරක්ෂා වෙන්න ඕනේ දින 7ක් යනකම්. මොකද මේ මේසස් වෙලා තියෙද්දි මුල් දින 5 ඇතුළත පටන් අරගත්තා නම් ඔයාට ඒ පෙති පාවිච්චි කරන්න පටන් ගත්ත දවසේ ඉඳලම ආරක්ෂාව හම්බ වෙනවා. නමුත් මේ මුල් දින 5 පහුවෙලා නම් පටන් ගත්තේ මං කිව්වා දින 7ක් යනකම් ආරක්ෂා වෙන්න ඕනේ කියලා. මොකද මේ පෙති පටන් අරගත්තට පස්සේ දින 7ක් ගියාට පස්සේ තමයි, ඒ කියන්නේ යම්කිසි දින ගාණක් ගත වෙනවා ඔයාගේ ඇඟේ මේ හෝමෝන සාන්ද්‍රණය යම්කිසි මට්ටමකට අරගෙන එන්න. ඒ නිසා ඔයා ගැප් ගැනීමකින් ආරක්ෂා කිරීමේ හැකියාව ලබා දෙනකන් දින 7ක කාලයක් යනකම් අර කිව්ව විදිහට ඔයා ගැප් ගැනීමකින් ආරක්ෂා වෙන්න වග බලා ගන්න ඕනේ. කැමති දවසක පටන් ගන්න පුළුවන්. මෙන්න මේක තමයි තියරිය. මුල් මේසස් වෙලා මුල් දවස් 5 ඇතුළත පටන් ගන්නවා නම් එදා ඉඳලම ආරක්ෂාව හම්බ වෙනවා. අතරමැද දවසක පටන් ගන්නවා නම් දින 7ක් පරිස්සම් වෙන්න ඕන. කලින් මම උත්තර දීපු වගේම ප්‍රශ්නයක් තියෙනවා. මිතුරු පෙති කාඩ් එක ඉවර වෙනකම්ම බිව්වා. දුඹුරු පාට පෙති ටිකත් ඔක්කොම බිව්වා. ඒත් මේසස් උනේ නෑනේ මිස් කියලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි මේ මිතුරු පෙති පටන් ගත්තට පස්සේ පළවෙනි පෙති කාඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම පාවිච්චි කරාට පස්සෙත් ඔයාලට මේසස් උනේ නැත්තම් ගැටලුවක් නෑ. දෙවෙනි පෙති කාඩ් එකත් පටන් ගන්න.
දෙවෙනි පෙති කාඩ් එකත් පටන් අරගෙන ඒකත් සම්පූර්ණයෙන්ම බිව්වා. නමුත් ඒත් මේසස් වීමක් සිද්ධ වෙන්නේ නැත්නම් ඔයාට සිද්ධ වෙනවා වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මොකද මිතුරු පෙති කියන්නේ මේසස් වීම සාමාන්‍යයෙන් සිද්ධ වෙන එකක්. ඒ නිසා දෙවෙනි පෙති කාඩ් එක ඉවරනකොටත් මේසස් උනේ නැත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගත්තට ගැටලුවක් නැහැ. ඒත් එක්කම තවත් ප්‍රශ්නයක් අහලා තියෙනවා. මාසෙකට එක වතාවක් විතරක් ලිංගිකව එකට එකතු වුණත් මේ පෙති කාඩ් එකම බොන්න ඕනිද කියලා කෙනෙක් අහලා තියෙනවා. ඉතින් මේක ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. සමහරු හිතාගෙන ඉන්නවා මේ පෙති බොන්න ඕනි ලිංගිකව එකට එකතු වෙන දවසේ විතරයි කියලා. ඉතින් එහෙම බිව්වට ආරක්ෂාවක් හම්බ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් නම් මේ පෙති කාඩ් එක පිළිවෙලට ගන්න ඕනි. එහෙම ගත්තොත් විතරයි ආරක්ෂාව හම්බ වෙන්නේ. අර ලිංගිකව එකට එකතු වෙන අවස්ථාවෙවත් මාසෙකට දින කීපයක් විතරක් ගත්තා කියලාවත් මේකෙන් අපිට සම්පූර්ණ ආරක්ෂාවක් නම් බලාපොරොත්තු වෙන්න බෑ. හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා කෙනෙක්. ප්‍රෙග්නන්ට් වෙලා ඉද්දි මේ මිතුරු පෙති පාවිච්චි කරොත් කුසේ ඉන්න දරුවට ඒකෙන් බලපෑමක් වෙනවද? ඇබෝෂන් එකක් වෙනවද කියලා අහලා තියෙනවා. සාමාන්‍යයෙන් නම් මේ මිතුරු පෙති පාවිච්චි කරා කියලා කුසේ දරුවෙක් හිටියොත් එයාට හානියක් වෙන්නේ නැහැ මේ මිතුරු පෙති ගත්තා කියලා. ඒ නිසා ඇබෝෂන් එකක් කරගන්න හිතනවා නම් මේ මිතුරු පෙති පාවිච්චි කළා ඒකෙන් වැඩක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මිතුරු පෙති වලින් ඇබෝෂන් එකක් කරගන්නත් බෑ. මිතුරු පෙති ගත්තා කියලා ප්‍රෙග්නන්ට් වෙලා ඉද්දී කුසේ ඉන්න දරුවට හානියක් වෙන්නේ නැහැ. ඊළඟ ප්‍රශ්නේ තමයි මිස් මම ලබන මාසේ මැරි කරනවා. මැරි කරපු ගමන් දරුවෙක් හදන්න බලාපොරොත්තුවක් නම් නැහැ. මම කවදා ඉඳලාද පෙති පාවිච්චි කරනවා නම් පෙති පාවිච්චි කරන්න පටන් ගන්න ඕනි කියලා අහලා තියෙනවා කෙනෙක්. සාමාන්‍යයෙන් ඔයා මැරි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට පුළුවන් මේ මාසේ මේසස් වෙච්ච දවසේ ඉඳලා පෙති පාවිච්චි කරන්න පටන් ගන්නත් පුළුවන්. එහෙම අනවශ්‍යයි කියලා හිතෙනවා නම් මැරි කරන්න ඔයා දාගෙන තියෙන දිනයක් තියෙනවනේ ඊළඟ මාසේ. අන්නේ දිනේට දින 7කට කලින් ඉඳලා පෙති පාවිච්චි කරන්න පටන් ගන්නත් පුළුවන්. මේසස් වුණොත් ඊට කලින් ඔයා ඒ මේසස් වෙච්ච දවසේ ඉඳලම පටන් ගන්න ගැටලුවක් නෑ. ඉදා ඉඳලම ආරක්ෂාව හම්බ වෙනවා. එහෙම නැත්නම් මැරි කරන්න දින 7කට කලින් වගේ ඉඳලා පෙති පාවිච්චි කරා නම් ඒ මැරි කරපු දවසේ ඉඳලා ඔයාට ආරක්ෂාව හම්බ වෙනවා. තවත් අහලා තියෙන හොඳ ප්‍රශ්නයක් තියෙනවා. මිස් මම පීරියඩ් රෙගියුලර් නැති නිසා ડોක්ටර් කෙනෙක් මුණ ගැහෙන්න ගියා. එතකොට මට මිතුරු පෙති දුන්නා මාස 3ක් පාවිච්චි කරන්න කියලා. ඇයි මිස් මේ මිතුරු පෙති දුන්නේ? මිතුරු පෙති කියන්නේ පීරියඩ්ස් රෙගියුලර් කරගන්න විවාහක අයට විතරක් නෙමෙයි අවිවාහක කාන්තාවන්ටත් මේක දෙනවා. සාමාන්‍ය පාසල් යන වයසේ ළමයිටත් මේ මිතුරු පෙති දෙනවා. ඒ දෙන්නේ හෝමෝන් සයිකල් එක ක්‍රමවත් කරන්න මේ ඔසප් චක්‍රය ක්‍රමවත් කරන්න තමයි මේ මිතුරු පෙති දෙන්නේ. ඒ නිසා ඔයාගේ පීරියඩ්ස් රෙගියුලර් නැති නිසා පීරියඩ්ස් රෙගියුලර් කරන්න තමයි මේ මිතුරු පෙති දීලා තියෙන්නේ. ඒ නිසා මාස 3ක් විතර පාවිච්චි කරාට පස්සේ ඔයාගේ පීරියඩ්ස් සයිකල් එක රෙගියුලර් වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් පෙති නතර කරන්න. දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් මේ පීරියඩ්ස් රෙගියුලර් වුණාට පස්සේ මේසස් වුණාට පස්සේ පෙති නතර කරන්න පුළුවන්. ඊට පස්සේ සරු කාලයේදී ලිංගික එකට එකතු වීමක් වුණොත් දරුවෙක් පිළිසඳ ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නයක් තියෙනවා හැමදාම එකම වෙලාවට පෙති බොන්න බැරි වුණොත් ගැටලු ඇති වෙනවද කියලා. සාමාන්‍යයෙන් නම් මේ පෙතිවල සාර්ථකත්වය තියෙන්නේ වැඩිපුරම තියෙන්නේ දිනපතාම එකම වෙලාවකට පෙති ගත්තොත්. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ ඔයා හරියටම හැමදාම ඊයේ 9ට පෙති ගත්තා නම් අදත් හරියටම 9ට පෙත්ත බොන්න ඕනි කියන එක නෙමෙයි. ඔයාට පුළුවන් 8:00ට 9ට නැත්නම් 9:00ට මෙන්න මේ කාල පරාසයේදී කුමන හෝ වෙලාවක පෙත්ත ගත්තාම ඒක ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පෙතිවල සාර්ථකත්වය උපරිමයෙන්ම ලබා ගන්න පුළුවන් මෙන්න මේ වගේ හැමදාම එකම වෙලාවකට වගේ පෙති ගත්තොත් තමයි. ඒ නිසා නිතරම හැම වෙලේම උත්සාහ කරන්න එකම වෙලාවකට පෙති ගන්න. එහෙම බැරි වුණා කියලා ගැටලුවක් නැහැ. මතක් වෙච්ච වෙලාවෙ හැරි ටක් ගාලා ඔයාට දවසට નિયમિત පෙත්ත බොන්න. එතකොට අර ආරක්ෂාව ඇතිවීමේ අඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නය තමයි මිස් මම මේ පෙති කාඩ් එක පටන් ගත්තේ මේසස් හැදිලා 6 වෙනි දවසේ. එතකොට ප්‍රශ්නයක් වෙනවද? මම මේක ගැන කලිනුත් විස්තර කරා. සාමාන්‍යයෙන් අපි පෙති පටන් ගන්න කියලා කියන්නේ මේසස් හැදිලා මුල් දින 5 ඇතුළත. එහෙම වුණොත් තමයි එදා ඉඳලම ආරක්ෂාව හම්බ වෙන්නේ. නමුත් මෙයා පටන් ගන්න තියෙන්නේ 6 වෙනි දවසේ. එතකොට 6 වෙනි දවසේ පටන් ගත්තා කියලා අපිට එදාම ආරක්ෂාවක් හම්බ වෙනවා කියලා විශ්වාස කරන්න බෑ. තහවුරු කරන්න බෑ. ඒ නිසා ඔයාට සිද්ධ වෙනවා දින 7ක් යනකම්. ඒ කියන්නේ ඔයා පටන් ගත්ත දවසේ ඉඳලා ඉදිරියට දවස් 7ක් එක්ක ලිංගිකව එකට එකතු වෙන්නේ නැතුව ඉන්න ඕනි. නැත්නම් ලිංගිකව එකට එකතු වෙනවා නම් කොන්ඩම් එකක් හරි යූස් කරලා ආරක්ෂා වෙන්න වග බලා ගන්න ඕනි. මොකද දින කීපයක් ගත වෙනවා. ඒ කියන්නේ දින 5ක් 6ක් වගේ ගත වෙනවා ඔයාගේ ඇඟේ මේ ආරක්ෂාව ඇති වෙන්න.
ඔය මේ හෝමෝන මට්ටම යම්කිසි සාන්ද්‍රණයකට අරන් ඇවිල්ලා ඊට පස්සේ තමයි ආරක්ෂාව හම්බ වෙන්නේ. ඒ සඳහා දින කීපයක් ගත වෙන නිසා තමයි 6 වෙනි දවසේ පටන් ගත්තාම ඔයාට එදා ඉඳන් ආරක්ෂාවක් හම්බ වෙන්නේ නැත්තේ. එතකොට 6 වෙනි දවසේ පෙති පටන් අරන් 6 වෙනි දවසේම ඔයා ලිංගිකව එකට එකතු වීමක් වුණොත් ඔයා ගැබ් ගැනීමේ chance එකක් තියෙනවා. නමුත් මතක තියාගන්න මේසස් හැදිලා මුල් දින 7 ඇතුළත මේසස් හැදිලා මුල් දින 7 ඇතුළත ඔයා ලිංගිකව එකට එකතු වීමක් වුණා කියලා ගැබ් ගන්න තියෙන හැකියාව ඉතාමත් අඩු හැකියාවක් තමයි තියෙන්නේ. ඒක පොදු දෙයක් තමයි හැමෝටම වගේ ඉතාමත් කලාතුරකින් කෙනෙක් තමයි මේ කාලේ ඩිම්බයක් පිට වෙලා ගැබ් ගැනීමක් සිද්ධ වෙන්නේ. මේ මුල් දින 7 ඇතුළත ෆැමිලි ප්ලෑනින් ක්‍රමයක් පාවිච්චි කරත් නැතත් ඔයා ගැබ් ගැනීමට තියෙන හැකියාව ඉතාමත් අඩුයි. ඒ නිසා ඒ වගේ මුල් දින 6 දී හෝ මේ 7 දී ලිංගිකව එකට එකතු වීමක් වෙලා ශුක්‍රාණු ඇතුල් වීමක් වුණොත් අනවශ්‍ය විදිහට බියවීමක් වෙන්න ඕනේ නැහැ. මොකද ගැබ් ගන්න තියෙන හැකියාව ඉතාමත් අඩු නිසා. තවත් අහලා තියෙන ප්‍රශ්නයක් තියෙනවා, හොඳ ප්‍රශ්නයක්. මිස් මම ඊයේ දවසට අමතක වෙලා සුදු පාට පිටි දෙකක් බීලා. අනේ මිස් මන් දැන් මොකද කරන්නේ ඒකට කියලා අහලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔයත් පෙති පාවිච්චි කරන කාන්තාවක් නම් ඔයාටත් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඔයාගේ තියෙන කාර්ය බහුලත්වය අනුව ගෙදර දොරේ වැඩ, දරුවන්ගේ වැඩ මේ දේවල් එක්ක අමතක වීම සිද්ධ වෙන්න පුළුවන්. අමතක වෙලා ඔයාටත් මේ වගේ එකම දවසට පෙති දෙකක් බොන්න වෙච්ච අවස්ථා තියෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් මේක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. ගැටලුවක් නෑ. ඊළඟ දවසේ ඉඳලා ඊළඟ දවසට નિયમિત පෙත්තේ ඉඳලා ඔයා පෙති දිගටම පාවිච්චි කරන්න පටන් ගන්න සුපුරුදු විදිහටම. ඒක ගැටලුවක් කරගන්න එපා. ඊළඟ ප්‍රශ්නේ විදිහට අපි බලමු. තව කෙනෙක් අහලා තියෙනවා මිස් මේ පෙති මම දිගටම බොනවා. නමුත් ලිංගික ක්‍රියාවලදී ශුක්‍රාණු ඇතුල් වීමක් වුණොත් ගර්භණී වෙන්න chance එකක් තියෙනවද? මම දැම්ම බබෙක් බලාපොරොත්තු වෙන්නේ නෑ කියලාත් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයා හරි දවසට මේ පෙති බොන්න එක පටන් ගත්තා නම් નિયમિત පරිදි දිනපතාම નિયમિત වේලාවට පෙති ගත්තා නම් ඔයා වෙනත් පෞල් සංවිධාන ක්‍රමයක් මේ පෙති පාවිච්චි කරන අතරතුර පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ ශුක්‍රාණු බැහැරලීම වගේ ක්‍රමවේදයන් අනුගමනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ශුක්‍රාණු යෝනි මාර්ගය හරහා ඇතුල් වීමක් සිද්ධ වුණා කියලා මේ පෙති හරියටම පාවිච්චි කරන කෙනෙක්ට ගැබ් ගැනීමක් ඇති වෙන්න හැකියාවක් නැහැ. ඉතින් මතක තියාගන්න ඕනි මම මේ ගැබ් ගැනීමක් ඇති වෙන්න හැකියාවක් නෑ කිව්වට මේ මිත්‍ර පෙතිවලුත් තියෙන්නේ 99%ක සාර්ථකත්වයක් විතරයි. 100%ක්ම අපිට ගැබ් ගැනීමක් සිද්ධ වෙන්නේ නෑ කියලා කියන්න බෑ. මොකද හැම පෞල් සංවිධාන ක්‍රමයකින්ම ඒ කියන්නේ LRT කියන ස්ථිර සැත්කමේ වුණත් ෆේලියර් රේට් එකක් තියෙනවා. ඒ කියන්නේ ගර්භණී වෙන chance එකක් තියෙනවා. මේ මිතුරු පෙති පාවිච්චි කරන 100 ගත්තොත් එහෙම මේ 100කකින් එක්කෙනෙක් ප්‍රෙග්නන්ට් වෙන chance එකක් තියෙනවා. ඒ කියන්නේ 100කින් එක්කෙනෙක් ෆේලියර් රේට් එකක් තියෙනවා. ඒ නිසා මෙන්න මේකත් චුට්ටක් මතක තියාගන්න ඕනේ. ඒකයි අපි කියන්නේ 100%ක්ම ඔයා ගැබ් ගැනීමකින් ආරක්ෂා කරන්නේ නැහැ කියලා මේ කොයිම ක්‍රමයකින්වත්. තවත් අහලා තියෙන ප්‍රශ්නයක් තමයි මේ යකඩ පෙති බොන කාලේ ලිංගිකව එකට එකතු වුණොත් ගර්භණී වෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ ඔයාටත් ඇති වෙනවා ඇති. මොකද යකඩ පෙති වලින් මේ ගැබ් ගැනීමකින් ආරක්ෂා වෙන්නේ නැහැ නේද? මේ කාලේදී එකතු වුණොත් ගැබ් ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන් නේද? මෙහෙම ඔයාටත් හිතනවා ඇති. සාමාන්‍යයෙන් පිළිවෙලට මේ පෙති කාඩ් එකම පාවිච්චි කරපු කෙනෙක් නම් ඔයා මේ යකඩ පෙති ටික බොන කාලේදී ලිංගිකව එකට එකතු වුණා කියලා ගැබ් ගැනීමක් ඇති වෙන chance එකක් නැහැ. ඒ නිසා ඒකට අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. ලිංගික එකට එකතු වුණා කියලා ශුක්‍රාණු ඇතුල් වීමක් සිද්ධ වුණා කියලා ගැබ් ගැනීමක් සිද්ධ වෙන්න හැකියාවක් නැහැ. ඔයා පිළිවෙලට මිතුරු පෙති කාඩ් එක පාවිච්චි කරා නම්. ඒත් එක්කම තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ පෙති හරියටම මම හැමදාම රැයට බොනවා. නමුත් මේ පෙති බොද්දි දවසේ කොයි වෙලාවට එකතු වුණත් ගැබ් ගැනීමක් ඇති වෙන්නේ නෑ නේද කියලා අහලා තියෙනවා. සාමාන්‍යයෙන් නම් මේ මිතුරු පෙති ගොඩාක් අය ගන්න පුරුදු වෙලා ඉන්නේ රැයටනේ. ඉතින් සමහරුන්ට හිතෙනවා ඇති මේ පෙති රැයට ගන්න නිසා රාත්‍රී කාලයට විතරයි මේකෙන් ආරක්ෂාවක් හම්බ වෙන්නේ කියලා. නෑ එහෙම නෑ. මේ පෙති රැයට ගත්තා කියලා ඔයාට මුළු දවස පුරාවටම මේ පෙති වලින් ආරක්ෂාවක් හම්බ වෙනවා. ඒ කියන්නේ රාත්‍රියේදී විතරක් නෙමෙයි ඔයා දිවා කාලෙදී හරි ලිංගික වෙකට එකතු වීමක් වුණා නම් ශුක්‍රාණු ඇතුලේ පිටවීමක් සිද්ධ වුණා නම් ගැබ් ගැනීම chance එකක් නැහැ. ඔයාව ගැබ් ගැනීමකින් ආරක්ෂා කරනවා. මේ මිතුරු පෙති රැයට ගත්තා කියලා එහෙම එක වෙලාවකට විතරක් නෙමෙයි මුළු දවස පුරාවටම පැය 24 පුරාවටම ඔයාට ආරක්ෂාවක් හම්බ වෙනවා මේ පෙති ගැනීම තුලින්. ඊළඟට තවත් අහලා තියෙන ප්‍රශ්නයක් තියෙනවා. මේක නම් ගොඩාක් අයට ඇති වෙන ප්‍රශ්නයක්. මේ මිතුරු පෙති බොද්දි දිනක් හෝ දෙකක් මේ මිතුරු පෙති ගන්න අමතක වුණොත් මොකද කරන්නේ කියන ප්‍රශ්නය.
ඉතින් මේකෙදි සාමාන්‍යයෙන් ඔයාලට එක දවසයි නම් මිතුරු පෙති ගන්න අමතක වුණේ. ඊළඟ දවසේ ඔයාලට ඒක ගන්න අමතක වුණා කියලා මතක් වෙච්ච වෙලාවක් තියෙනවනේ. අන්නේ මතක් වෙච්ච ගමන්ම පෙත්තක් බොන්න ඕන. ඊට පස්සේ එදා දවසට નિયમિત පෙත්ත බොන්න පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ පිළිවෙලටම ඉදිරියට දිනපතාම පෙති ගන්න નિયમિત වෙලාවට. දින දෙකක් අමතක වෙච්ච කෙනෙක් හිටියොත් මොකද කරන්නේ? දින දෙකක් පෙති ගන්න අමතක වෙච්ච කෙනෙක් හිටියොත් එයාටත් මේ පෙති ගන්න අමතක වුණා කියලා මතක් වෙච්ච වෙලාවෙම ටක් ගාලා පෙත්තක් බොන්න ඕන. ඊට පස්සේ එදා දවසට નિયમિત පෙත්තක් ඔයා වෙනද පෙති ගන්න වෙලාවටම පෙත්ත ගන්න. ඊට පස්සේ දිනපතාම ඉදිරියට පෙත්ත ගානේ බොන්න පටන් ගන්න පුළුවන්. නමුත් දින 3ක් හෝ 4ක් ඔයාලට පෙති ගන්න අමතක වුණොත් නම් මේ විදිහට කරලා අපිට ගැප් ගැනීමකින් ආරක්ෂා වීමක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා අනවශ්‍ය ගැප් ගැනීමක් නැත්නම් බලාපොරොත්තු නොවෙච්ච අවස්ථාවක ගර්භණී වීමක් සිද්ධ වෙන්න පුළුවන්. දින 3ක් හෝ 4ක් අමතක වුණොත් එහෙම. ඉතින් මේ වගේ ඔයාලට එක දිගටම අමතක වෙනවා නම් එහෙම මේ මිතුරු පෙති පාවිච්චි කරන එක ඇත්තට සුදුසු නෑ. මොකද අමතක වෙන කෙනෙක්ට මිතුරු පෙති කියන එක පාවිච්චි කරන්න බෑ. දිගට අමතක වෙනවා නම් මේක ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා වෙනත් පෞල් සංවිධාන ක්‍රමයකට යොමු වෙනවා නම් තමයි හොඳ. මේ විදිහට දින 3ක් හෝ 4ක් ලිංගිකව එකට එකතු වීමක් සිද්ධ වුණේ නැත්නම් ගැටලුවක් නෑ. ලිංගිකව එකතු වීමක් සිද්ධ වුණා නම් ගැප් ගැනීමකින් ආරක්ෂා වෙන්න ඔයාලට පුළුවන් ලූප් එකක් වගේ ක්‍රමයක් ඉක්මනින්ම ඔයාගේ මිද්දයින් මිස් හම්බෙලා හෝ MOH එක හරහා ලූප් එකක් ගර්භාෂය තැම්පත් කරගන්න පුළුවන්. ගැප් ගැනීමක් දැම්ම බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ඒ තුලින් අනවශ්‍ය දරු පිළිසිඳ ගැනීමක් අපිට වළක්ව ගන්න පුළුවන්. මොකද දින 3ක් 4ක් මේ විදිහට පෙති ගන්න අමතක වුණොත් ආරක්ෂාවක් හම්බ වෙන්නේ නැති නිසා. මේ කාලය තුලදී ලිංගිකව එකට එකතු වීමක් සිද්ධ වුණේ නැත්නම් ඒක ලොකු ගැටලුවක් කරගන්න එපා. සාමාන්‍ය පරිදි මේ විදිහට පෙති දිනපතාම ගන්න දින 7ක් යනකම් මේ විදිහට ලිංගික එකතු වීමකින් වැළකී සිටින්න ඕනි. එහෙම නැතුව ලිංගික එකට එකතු වෙනවා නම් කොන්ඩම් එකක් හරි භාවිතා කරන්න මතක තියාගන්න ඕනේ. මොකද ආරක්ෂාවක් දැන් ඔයාගේ ඇඟේ නැති නිසා. ඉතින් මිතුරු පෙති සම්බන්ධයෙන් මිතුරු පෙති පාවිච්චි කරන ඔයාලට ඇතිවන ගැටලු සම්බන්ධයෙන් තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඔයාලා ඇතුළත් කරලා තියෙන මේ ගැටලු වලින් ගැටලු කීපයක් නැත්තම් හැමෝටම වැදගත් කියලා හිතන ගැටලු තමයි මම තෝරගෙන අද ඉදිරිපත් කළේ. ඉදිරිපත් කරන්න බැරි වුණ ගැටලු තියෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට තවත් දැනගන්න ඕනි කියලා හිතන කාරණා නැත්නම් ඇති වෙන ගැටලු තියෙන්න පුළුවන්. ඉතින් ඒවා කමෙන්ට් එකක් විදිහට කමෙන්ට් සෙක්ෂන් එකට ඇතුළත් කරගෙන යන්න. ඉදිරියේදී ඒවටත් රිප්ලයි වීඩියෝස් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. මොකද ලංකාවේ වැඩිම දෙනෙක් භාවිතා කරන කාන්තාව ගත්තාම වැඩිම දෙනෙක් භාවිතා කරන පෞල් සංවිධාන ක්‍රමය තමයි මේ මිතුරු පෙති කියලා කියන්නේ. ඒ නිසා ඔයාලට ඇති වෙන ප්‍රශ්න ඒ වගේම ගැටලුත් වැඩි කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් වීඩියෝ එක ලයික් කරගෙන යන්න. ඒ වගේම මතක් කරනවා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් හේත් සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක subscribe කරගෙනත් යන්න කියලා.